හායි ළමයි. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ chia seed pudding එකක් හදන්නේ කොහොමද කියලා. ඔයාලා කවුරුත් දන්නවනේ chia seed pudding එකේ මොකද වෙන්නේ කියලා. mainly weight loss එක තමයි වෙන්නේ. එහෙනම් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. ළමයි අද මගේ කටහඬ ගිතයි මොකද මට හොඳටම සනීප වෙලා ඉන්නේ. වොයිස් කරගන්නත් බැරුව හිටියේ ගොඩක් දවස් මේ වීඩියෝ එක එඩිට් කරගත්තට. එහෙනම් අපි බලමු. මුලින්ම අපි chia seeds ටික දානවා. ප්ලස් මම මේකට බැසිල් සීඩ්ස් එකතු කරගත්තා. මොකද මට ગેස්ට්‍රයිටිස් තියෙනවා. ඒ නිසා මම මේක මේ ගොඩක් වෙලා බඩගිනින් නැතුව තියෙන්න ඕනේ නිසා ગેස්ට්‍රයිටිස් වලට හොඳ වෙන්න මම මේකට බැසිල් සීඩ්ස් එකතු කරගන්නවා. මේක මම මෙතන හදන්නේ අපි දෙන්නෙක්ට. ඒ නිසා මම මෙච්චර ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්නේ. ඔයාලා කැමති නම් ඊට අඩුවෙන් දාන්න පුළුවන්. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් දාගත්තා. සහ මේ දාන්නේ non fat yogurt එක. මේක නම් මම ගත්ත ඇන්කර් කෙන්ද කොහෙද මේ ඕකේ අර මේ මික්ස් බෙරි තියෙන එක තමයි මම ගත්තා. ඔයගොල්ලෝ කැමති නැත්තම් මේකේ normal මික්ස් බෙරි නැති එක තියෙනවා. ඒක ගන්න පුළුවන්. මේ තියෙන්නේ කලින් දවසේ රෑ ෆ්‍රිජ් එකේ දාලා උදේ පුඩින් එක. ටටා